අයිබෝන් කියලාම පිළිගන්නවා ඉගේ YouTube channel එකට මම දෙන අපේ ජ්‍යාමිතිය වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක ප්‍රමේයයන් අතර මේ කියන්නේ සරල රේඛා දෙකක් තීරයක් රේඛාවෙන් ඡේදනයෙන් සෑදෙන අනුරූප කෝණයක සමාන නම් හෝ ඒකාන්තර කෝණයක සමාන නම් හෝ මිත්‍ර කෝණයක ආයක ඍජු කෝණ දෙකක සමාන නම් හෝ එම සරල රේඛා දෙක සමාන්තර වෙනවා කියන්නේ සරල රේඛා දෙකක් තියෙනවනේ ඒකේ තීර රේඛාවෙන් ඡේදනය වෙන කෝණ වලින් සෑදෙන අනුරූප කෝණයක සමාන නම් ඒකාන්තර කෝණයක සමාන නම් මිත්‍ර කෝණයක ආයක ඍජු කෝණ දෙකක් අංශක 180 ගණන් අංශක 190 නම් සරල රේඛා දෙක සමාන්තර වෙනවා. හරි පස්වෙනි ප්‍රමේය කියන්නේ මේක අංග සම පිළිබඳ ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණ තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය සමාන නම් එම ත්‍රිකෝණ අංග සම මේ කෝප අංග සම අවස්ථාවේදී ත්‍රිකෝණයක පාද දෙකක් එම අන්තර්ගත කෝණය කියන්නේ පාද දෙක මැද්දේ තමයි කෝණය තියෙන්න ඕනේ. AB සමානයි PQR AC සමානයි QR නම් BAC කෝණය සමානයි PQR නම් මේ අංග සම වෙනවා BAC ත්‍රිකෝණය සමානයි PQR ත්‍රිකෝණයට. ප්‍රමේය අංග 6 තමයි ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදය සමාන වෙනවා. එම ත්‍රිකෝණ දෙක කෝප අවස්ථාවට අංග සම වෙනවා. කියන්නේ XYZ පාදය සමානයි EF පාදයට මේ ත්‍රිකෝණය YXZ කෝණය සමානයි DEF කෝණයට XZY කෝණය සමානයි EFD කෝණයට නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කෝප අවස්ථාවේදී. ප්‍රමේය අංග 3 කියන්නේ එක් ත්‍රිකෝණයේ පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුන සමාන නම් අවස්ථාවේදී අංග සම වෙනවා. AB සමානයි XY පාදයට BC සමානයි YZ පාදයට AC පාදය සමානයි XZ පාදයට ABC ත්‍රිකෝණය අංග සම වෙනවා XYZ ත්‍රිකෝණයට. ප්‍රමේය අංග 8 තමයි ඍජු කෝණ ත්‍රිකෝණයක කාරණය සහ පාදය තව ඍජු කෝණ ත්‍රිකෝණයක කාරණය සහ පාදය සමාන නම් කර්ණක අවස්ථාවට සම වෙනවා. මේ ඍජු කෝණ ත්‍රිකෝණයක කාරණය මෙචින පාදයේ තව ඍජු කෝණ ත්‍රිකෝණයක කාරණයකට පාදයකට සමාන වෙනවා නම් කර්ණක අවස්ථාවට සමාන වෙනවා. ඒ කියන්නේ BC සමාන DF කාරණය AC සමාන DF කාරණය නිසා ABC ත්‍රිකෝණයේ අංග සමයි DEF ත්‍රිකෝණයට.